කොහොමද එහෙම වෙන්නේ කියලා. මේ සල්ලි අනුමත කරපු දෙයට අර වෙන දෙයකට වියදම් කරපු මිනිහා නිදැල්ලේ ඉද්දි ඒකට ඒ කැමැත්ත දුන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ එක සමාජිකයෙක් රිමාන්ඩ් කරලා ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා. බැසිල් ඇමතුමාගේ ඉඩම පිළිබඳව එතුමා මේ එතුමාගේ දෙවේ කිව්වම ඉතින් ඒකේ මුලට යන්න ඕනනේ. කාටද මේක තිබ්බේ, කවුද ගත්තේ, කොහොමද ගත්තේ, මේ වගේ කවුන්ට්ස්ත් එක්ක බලපුවම ඒක හොයාගන්න අමාරු වැඩක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි දන්න බොහොම මේ බලවත් චරිත නිදහසේ ඉන්නවා. ඒ වගේම අපි දන්නවා රටේ අමාත්‍යවරු ගිහිල්ලා මේ මහින්ද අමරවීර ඇමතුමා වගේ අය, රංජන් රාමනායක අභිනෝජ්‍ය ඇමතුමා වගේ අය ගිහිල්ලා පැමිණිලි කරපු සිද්ධි තියෙනවා. ඒ පිළිබඳව මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඒ වගේම බැලුමට අපිට පේනවා සමහර උසාවියට දාන කාරණා, බරපතල කාරණා පැත්තකින් තියලා බොහොම සුළු කාරණා අරගෙන ඉස්සරහට නඩු දානවා වගේ එහෙම පේන දේවල් තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව පහුගිය දවස්වල සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් අතිගරු ජනාධිපතිතුමා හම්බෙලා කිව්වා මේක ඔබතුමාටයි නරක. ඔබතුමාටයි මේ චෝදනා කරන්නේ මිනිස්සු. ඔබතුමා මේ අය අත්අඩංගුවට ගන්නවා කියලා මිනිස්සු කියන්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳ බලන්න කියලා. එතුමා ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරු කැඳවලා විශේෂ රැස්වීමක් තියලා මේක ගැන කිව්වා. හැබැයි එතුමාගේ යුතුයකමක් තියෙනවා. මේ රටේ ජනාධිපතිවරයා හැටියට රටට කියන්න මේ මගේ දැනුවත්ව මම ටෙලිෆෝන් කරලා මම බලපෑම් කරලා මම ජනාධිපති මන්දිරයට හෝ ගෙදරට ගෙන්නලා උපදෙස් දීලා කරපු වැඩ නෙවෙයි මේවා කියන එක එතුමාට කියන්න ඕනකම තිබ්බා. ඒ නිසා ඒ කාරණේ එතුමා නිවැරදිව කිව්වා. මේ එක නිසා මේ අගමැතිතුමායි ජනාධිපතිතුමායි අතර මහ ගැටුමක් නැහැ. මේ කාරණේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය අතර විශාල ගැටුමක් නැහැ. මේ කාරණේ නිසා මේ ආණ්ඩුව මේ පෙරලෙන්නේ නැහැ. අපි මේ රජය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි තුන්දෙනා. අපි මේ පහුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කරපු අය. අපි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක මේ ආණ්ඩුවට අපි යන්න තීන්දුව ගන්න හිතන්න අපි පටන් ගත්තේ අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පක්ෂය අපේ පක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිතුමාට දුන්නාට පස්සේ. ඊට කලින් එහෙම එතුමාත් එක්ක සම්බන්ධ වෙච්ච එහෙම මම හිතන්නේ මොකද අපි තුන්දෙනාම එහෙම මේ ආණ්ඩුවට ඇතුල් වීම පිළිබඳව හිතන්න පටන් ගත්තේ අපි හිතපු ජනාධිපතිතුමා වත්මන් ජනාධිපතිතුමාට අපේ පක්ෂයේ බාර දුන්නාට පස්සේ. අපි හොඳටම දන්නවා අපේ පක්ෂ දෙක අතර පෑහෙන්න බැරි සමහර කාරණා තියෙනවා. පෞද්ගලිකකරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ දරන මතේ නෙවෙයි අපි දරන්නේ. රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ දරන මතේ නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන. ඒ වගේම රාජ්‍ය ආයතන මේ ආරක්ෂා කිරීම පිළිබඳ පාඩු ලබන ආයතන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිතන විදිහට නෙවෙයි අපි හිතන්නේ. අපි ඒ පරස්පරයන් තියෙද්දී උනත් අපි මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ ප්‍රධාන ජාතික ප්‍රශ්න කීපයක් විසඳ ගන්න. එකක් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපි ඉටු කරගත්තා. අපිට ඕනකම තියෙනවා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. ඒ වගේම අපිට ඕනකම තියෙනවා අපි විශාල අනතුරකට වැටෙමින් තිබ්බ
ලෝක බලවතුන් යුරෝපීයන් ඉන්දියාව ඇමරිකාව හා එක්සත් ජාතික සංවිධානය අපට එරෙහිව අවි අමෝරගෙන අපට එරෙහිව කටයුතු කරපු තත්ත්වයෙන් අපේ රට අපේ දේශපාලඥයන් විශේෂයෙන් හිටපු දේශපාලඥයන් ඒ වගේම මේ යුද්ධය කරපු අපේ ආදරණීය රණවිරුවන් මේකෙන් බේරගෙන මේ රට ගෞරවනීය ලෙස සිරිමා බණ්ඩාරනායක යුගයේ පටන් ගත්තේ නොබෙදී ප්‍රතිපත්තිය සහ බණ්ඩාරනායක යුගයේ පටන් ගත්ත වමේ ප්‍රගතිශීලී සමාජවාදී කඳවුරු එක්ක ප්‍රතිබ සම්බන්ධතා මේවා සේරම තියාගෙන මුළු ලෝකෙම මිතුරන් හැටියට ඉස්සරහට යන්නත් අපේ අසල්වැසියා අපේ ඥාතියා අපේ කලාපීය බලවතා එක්ක අපි තාම සුහද මට්ටමක ගනුදෙනුවක් එක්ක ඉස්සරහට යන්න මේ தත්ත්වය ගොඩනගා ගැනීමේ අභියෝගය අපට තිබ්බා. අතර මේ අභියෝගයට තාම ශක්තිමත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මුහුණ දෙන්න ශක්තිය ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙක එතුමාගේ අතට අරගෙන එතුමා ලෝකයේ ඉදිරියට ගියාමේ. ඒකෙන් තමයි මේ ශක්තිය එතුමා ලබා ගත්තේ. ඒ කියන්නේ මේ යථාර්ථයත් එක්ක තමයි අපි ඉස්සරහට කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම ඔබතුමාලට කියන්න කැමතියි මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරහා ස්වාධීන කොමිෂන් සභාවට බලපෑම් කරන්න, තර්ජනය කරන්න, ආණ්ඩුව කඩන්න මේ වගේ අරමුණක් නෙවෙයි. තා පැහැදිලිව එතුමාට තිබ්බ අරමුණ තමයි එතුමාට මේ සිදුවෙච්ච කාරණා පිළිබඳ යථාර්ථය රටට කියන්න. ඒ වගේම මේ අදාළ ආයතන වල ප්‍රධානීන්ගෙත් යම් කිසි විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු කරවන්නත් තමයි මේ ප්‍රකාශය කරේ. ඒ පිළිබඳව අපි ඔබතුමාලට අපේ මේ තව පැහැදිලි කිරීමක් අපේ ආණ්ඩු ප්‍රදර්ශනය අපෑම කරනවා.